අද රසම රස සෝයා මීට් ව්‍යංජනයක් හදන්නේ මම රැයට ගන්න. එහෙනම් ඉක්මනට වීඩියෝ එකට යමු. දැන් අපි මෙන්න මේ විදිහට අපේ සෝයා මීට් එක අපේ නැති ඇතුළට දාගමු. මේක සෝයා දෙවල් චිකන් රස එකක්. ඊට පස්සේ අපි මේකට වතුර දාගමු. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ ලිපේ තියාගන්නයි. දැන් අපි ඔන්න අපේ දර ලිපෙන් තියාගත්තා. දැන් අපි පිඹලා බලමු. ඔන්න. දැන් ඉතින් ඔන්න අපේ දර ලිපේ අපේ සෝයා මීට් එක තඹ ගන්නයි හදන්නේ. දැන් ඔන්න හොඳට තැම්බෙනවා අපේ සෝයා මීට් එක. දැන් අපි ලිපෙන් අයින් කරගෙන මේක ඇල් වතුරෙන් සෝදලා අපේ ව්‍යංජනේ හදමු. දැන් ඔන්න ඇල් වතුරෙන් මිරිකගෙන සෝයා මීට් ටික අපි භාජනයකට එකතු කරගමු. මගේ යාළුවෝ එක්ක එකතු වෙලා තමයි ඉතින් අද මේ කරිය මම හදන්නේ. ඔන්න ඉතින් ඔක්කොම සෝයා මීට් ටික දැන් අපි මිරිකලා අරන් තින්නේ. දැන් අපි තෙල් ටිකක් මෙන්න මේ වගේ එකතු කරගමු. මම මේ සෝයා මීට් තඹපු එකේම තමයි තෙල් චුට්ටක් දාලා මේකත් හදාගන්න හදන්නේ. චුට්ටක් හොදලා අරගෙන. දැන් අපි අබ චුට්ටක් එකතු කරගමු. එතකොට රසක් එනවනේ. ඔන්න ඔය විදිහට එකතු කරගමු. දැන් මේක පුපුර ගත්තට පස්සේ අපි අපේ අනිත් කල හලමන ටික එකතු කරමු. ඉතින් දැන් අපේ අබ ටික හොඳට පුපුරනවා. මේ වගේ හොඳට අබ ටික පුපුර ගන්න. නැත්නම් ඉතින් රස නැහැ. මේ විදිහට හොඳට අබ ටික පිපිරුවට පස්සේ හරිම රසයි මේක ටෙම්පරාදුව දාලා හදලා ගත්තම. ඔය ඉතින් මගේ දර ලිප මෙන්න ඉතින් සුදු ලුණු ටිකක් එකතු කරගමු. සුදු ලුණු බික් දෙකක් විතර හීනියට ලියලා එකතු කරගන්න. ඊට පස්සේ රතු ලුණු ටිකක් එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ කරපිංච ටිකකුත් මෙන්න මේ වගේ දාගමු. ඊට පස්සේ කුරුඳු පොතු කෑලි දෙකකුත් මම මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන මේක සුට්ටක් මෙන්න මේ වගේ අපි හවලම් කරගමු. ඔන්න සෝයා මීට් ටික දැන් අපි එකතු කරගමු. ඔන්න ඔය විදිහට. ඔක්කොම ටික මෙන්න මේ වගේ දාගමු. ඔන්න ඔය විදිහට ඔක්කොම ටික ඊට පස්සේ මේක අපි ආපහු හවලම් කරගමු මෙන්න මේ විදිහට. දැන් මේක චුට්ටක් වෙලා අපි මේ විදිහට තියමු. දැන් අපි අපේ පහේ කුඩු එක මෙන්න මේ විදිහට එකතු කරගමු. මේක පැකට් සෝයා මීට් එක. ඒකේ පහේ කුඩු එක එකතු කරගමු. පොඩ්ඩක් මගේ අතින් කැපිලා වදී මම හරියට කපාගෙන යනවා කොහොමද? ඔන්න අපි පහේ ටික දාගමු. මම කපාගෙන ආවේ යාළුවනේ. මුලින් ගොඩක් ලොකුවට මම කැපුවේ නෑ. මේ බයයිනේ ඉතින්. ඒ නිසා කැපිලම ගියොත් එහෙම කියනවා. එතකොට ගොඩ වැටෙන නිසා. ඔන්න දැන් හරිය. ඒකත් ඔන්න අපි එකතු කරගත්තා. ඊට පස්සේ මේක කවලම් කරගමු. ඔයාලා කැමති නම් මේ පැකට් සෝයා වල තියෙන පැකට් එක දාලා හදාගත්ත හැකි. එහෙම නැත්නම් ඉතින් නේද? ඔයාලට මේ ගෙදර හදන ඔයාලගේ පහේ දාගත්ත හැකි. හොඳේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාලා කැමැත්ත අනුව. මේකට ලුණු මං එකතු කරගන්න යාළුවනේ මේ පැකට් එකේ හැමදේම තියෙනවා. ඊට පස්සේ දැන් අපි එකතු කරගන්න තව මේකට සෝස් එකක්. මේ පැකට් එකේම තියෙනවා දෙකක්. ඒ නිසා ඒකට අපි විශේෂයෙන් ඒකේ ලුණු තියෙන නිසා. දැන් මේකට අපි ඇල් වතුර එකතු කරගමු. මේක සෝයා ඩෙවල් එකක්. ඉතින් ඒ නිසා මේකට එකතු කරගන්න ඕනේ ඇල් වතුර. මේකට මේ පොල් කිරි දාගන්න නැහැ. පැක් එකේ තියෙන විදිහට තමයි අපි හදන්නේ. දැන් අපි මේකට වතුර ටිකක් එකතු කරගෙන මේක චුට්ටක් වෙලා ලිපේ වතුරකින් තැම්බෙන්න අරිමු. ඊට පස්සේ අපි මේකට එකතු කරගමු අපේ අර සෝස් පැකට් එක. දැන් අපි අපේ අර මම ඔයාලට කිව්වේ විශේෂ සෝස් එකක් තියෙනවා කියලා. ඒකේ chili paste වගේ තියෙනවා. සෝස් එකකුත් තියෙනවා. ඒක එකතු කරගමු මෙන්න මේ විදිහට. මේකෙන් තමයි හොඳ උකු ගතියක් එන්නේ. මොකද මම මීට කලින් මේක හදලා තියෙනවා යාළුවනේ. හරිම රසයි මේ සෝයා එක. මට ඉතින් අර සෝයා එකේ නම කියන්න බෑ. එහෙම හොඳ නැහැනේ. ඉතින් හොඳ සෝයා එකක් මේක. ඒ කියන්නේ රසයි හරියට. ඉතින් කැමති ඇත්ත ඇති අකමැති ඇත්ත ඇති සෝයා හදන්න
කන්න. ඉතින් අපි නම් ගොඩක් ආසයි අපේ ගෙදර අපේ මල්ලි මම හරි ආසයි සෝයා මිට් කන්න ඉස්සර ඉඳන්ම. ඉතින් අපි හදනවම තමයි පැකට් එකක් ගෙනහලා නිතර දෙවේලෙම වගේ. ආස කෑම කන්න එපෙයි. දැන් අපි මෙන්න මේ විදිහට අපේ තක්කාලි ගෙඩියක් කපලා හීනියට නෙමෙයි ලොකුවට කැපුවේ. ඒක අපි මේක ලිපෙන් බා ගන්න ඔන්න මෙන්න තියලා තමයි එකතු කරගන්නේ. එතකොට තක්කාලි වල හොඳ ගුණයක් වගේම හොඳ රසකුත් ගන්න පුළුවන්. ඔන්න දැන් තමයි මම එකතු කරගත්තේ. මේකට මාළු මිරිසුත් තියෙනවා නම් හොඳයි යාළුවනේ දාගන්නද අපේ ගෙදර ඉතින් නෑ මම බොරු කියන්නේ නෑනේ නැති එක නෑ. ඉතින් තිබුණා නම් හොඳයි යාළුවනේ. තවත් රසයි. ඉතින් මට තියෙන දේවල් දාලානේ මම බොරු පෙන්වන්නේ නෑනේ මගේ යාළුවන්ට. මම ඉතින් ඒ විදිහට තියෙන දේ දාලා අපි සතුටෙන් හදන් කාලේ ඉමු නේද අනේ. ඉන්න ටිකේ. දැන් ඉතින් ඔන්න අපි අපේ සෝයා එක හදලා ඉවරයි. දැන් අපි මේක ලිපෙන් ඉවත් කරගන්නයි හදන්නේ. ලිපෙන් බාගමු. දැන් ඉතින් ඔන්න සෝයා අපි හදාගත්තා. රසම රසට මගේ මැටි පිඟානට සෝයා ටිකක් බෙදාගෙන මම ඔයාලත් එක්ක පොඩ්ඩක් කාලා පෙන්නන්නම්කෝ රස කොහොමද කියලා. දැන් ඔන්න අපි කන්න යන්නේ. තව එකක් කමු. රස හරියට දැනුන්නේ නැහැ ඒකේ. රසම රසයි. ඔයාලත් හදලා බලන්න. මගේ channel එක subscribe කරන්න.